දැන් මෙතන මම ආයෙ පොඩ්ඩක් වුණ මතක් කරොත් එහෙම සමුපකාර සංවිධාන කියන්නේ එතකොට ලාභ අරමුණකින් පටන් ගන්න එකක් නෙමෙයි. පැහැදිලිද? ලාභ අරමුණකින් පටන් ගන්න නැහැ. මේ මිනිස්සුන්ගේ මොකක් හරි පොදු අරමුණක් වෙනුවෙන්. ආර්ථිකමය නැත්තම් සමාජීය සංස්කෘතික ඔන්න ඔහොම අරමුණකට තමයි පටන් ගන්නෙ. ස්වේච්ඡාවෙන් එකතු වෙලා ඉන්න මිනිස්සු. මේකට ප්‍රාග්ධනය දානවා. ඒ ප්‍රාග්ධනය දාන අයට අපි කියනවා කවුරු කියලාද? සමාජිකයෝ කියලා. කොහොමද ප්‍රාග්ධනය හම්බ වෙන්නේ? කොටස් නිකුත් කරලා තමයි ප්‍රාග්ධනය හම්බ වෙන්නේ. කොටසක මිල කීයද? මේක කවදාවත් වෙනස් වෙනවද? නැහැ. ඊට පස්සේ සමුපකාර සංවිධාන වල ප්‍රාග්ධනය හම්බ වෙන. ඒතර සමාජිකයෝ තමයි කවුද? අයිතිකාරයෝ. මේක පාලනය වෙන්නේ කළමනාකරණ පරිපාලන කරන්නේ කවුද? අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින්. ඊට පස්සේ කොහොම හරි මේ බිස්නස් එක කරන් ගිහිල්ලා ලාභ අරමුණු කරගත්තේ නැති වුණොත් මෙයාලා යම්කිසි ලාභයක් හොයනවනේ. ඒ ලාභය මොකද වෙන්නේ? සමාජිකයෝ අතර බෙදෙනවා. ඒ සමාජිකයෝ අතර බෙදෙන ක්‍රමයට මොකක් කියලාද කියන්නේ? අනුග්‍රාහක ප්‍රතිගෙවීම කියලා කියනවා. පැහැදිලිද? ඊට පස්සේ එතකොට ඉස්සෙල්ලාම සමෝපකාර සමිති පටන් ගත්තේ ලංකාවේ නෙමෙයි ඇමරිකාවේ එංගලන්තේ එංගලන්තේ ප්‍රාන්තික තමයි රොච්ඩේල් කියන ගම්මානයක තමයි පටන් ගත්තේ. මේකට බලපාන අනපනක් ගත්තොත් එහෙම ඉස්සෙල්ලාම තිබි මොන පනතද? 1972 අංක 5 දරන සමෝපකාර සමිති පනත. ඊට පස්සේ ඒක වෙනස් වෙනවා මොකද්ද? 1992 අංක 11 දරන සමෝපකාර සමිති සංශෝධිත පනත. දැන් ඔයා පේපරේ ලියන්න ඕනේ මොකද්ද? 1992 පනත. හරි. ඊට පස්සේ සමෝපකාර සමිති හැමදෙස්සෙම යන්නේ මොනවා මතද? ප්‍රතිපත්ති 7ක් මත. පැහැදිලිනේ. ඒතකොට මේ ප්‍රතිපත්ති 7 අනුව තමයි යාලා කටයුතු කරන්න ඕනේ. ඊට පස්සේ අපි කතා කරා ඇයි ලංකාව ඇතුලේ සමූපකාර සමිති සෑහෙන්න ව්‍යාප්ත වුනේ කියලා. උදාහරණ ගත්තොත් එහෙම හේතු ගත්තොත් එහෙම ඒ කාලේ තිබිච්ච ආර්ථික ක්‍රමයක් එක්ක මේක මැච් වුණා. පොයින්ට් එක බලාගෙන නේ ආර්ථික ක්‍රමයක් එක්ක මේක ගැලපුණා. පැහැදිලිනේ. අනිත් එක තමයි රජයෙන් උදව් කරා සෑහෙන්න සමූපකාර වලට. හරිද? ඊට පස්සේ ඒ පැත්තේ ඉන්න මිනිස්සුන්ව සහනදායී මිලට බඩු ගන්න පුළුවන් හින්දා. හරිම අඩු ප්‍රාග්ධනයකින් මේක පටන් ගන්න පුළුවන් හින්දා. ඔන්න වගේ හේතු ටිකක් හින්දා සමූපකාර සමිති සෑහෙන්න ව්‍යාප්ත වුණා. පැහැදිලිද? හරි. අපි යන් ඉස්සරහට. ඊට පස්සේ මේවල සුවිශේෂී ලක්ෂණ ටිකක් කතා කරානේ. පැහැදිලිනේ මොනවද අපි කතා කරපු ලක්ෂණ ටික? මේක ස්වාධීන සංගමයක්. කාටවත් යටත් නැහැ. සමූපකාර සමිති කියන්නේ වෙනම සංවිධානයක්. ඊට පස්සේ ස්වේච්ඡාවෙන් එක්සත් වෙච්ච තමන්ගේ කැමැත්තෙන් එකතු වෙච්ච මිනිස්සු 10 දෙනෙක් අඩුම එකතු වෙලා තමයි මේක පටන් ගන්න. ඊළඟට සාමූහික අයිතියක් තියෙන හැමෝටම එකම සමානම අයිතියක් තියෙනවා. දැන් සමාගමක් ගත්තාම කොටස් ප්‍රමාණය මත ඒගොල්ලන්ට තියෙන ඡන්ද බලය වෙනස්. මේකේ එහෙම එකක් නැහැ. කොටස් කීය වුණත් ඡන්ද එකයි. එක ඔළුවයි එක ඡන්දයයි. පැහැදිලිනේ? අරක එක කොටසට එක ඡන්දයක්. පැහැදිලි? ඊළඟට අපොදු අවශ්‍යතාවයක්. ලාභය නෙමෙයි අරමුණ. ලාභය හෙව්වට ලාභය නෙමෙයි අරමුණ නේ. ලාභ අරමුණු කර නොගත් සංවිධාන කැටගරි එකේ මේක තියෙන්නේ. පොදු අවශ්‍යතාවයකට තමයි පටන් ගන්න. ඊළඟට කොටසකගේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. දැන් සමාගම් වල කොටස් වල මිල ගන්න මොකද වෙන්නේ? අඩු වැඩි වෙනවා. ඉහළ පහළ යනවා. මේකේ කොටස් වල එදත් කීයද? රුපියල් 100යි. අදත් කීයද? රුපියල් 100යි. හරි. ඊට පස්සේ සමාජ වගකීම. සමාජයට හැමතිස්සෙම වගකීම සමාජය ගැන හිතාගෙන තමයි සමාජයට යහපතක් වෙන්න මේක පටන් ගත්තේ. කාටවත් ලාභ හොයන්න නෙමෙයි. හරි. ඊට පස්සේ විවෘතය කියන්නේ මොකද්ද වෙන්නේ? විවෘතයි කියලා කියන්නේ ඕන කෙනෙක්ට සමාජිකයෙක් වෙන්න පුළුවන්. ඔයා ගත්තේ රුපියල් 500ක් තියෙනවා නම් දෙන්න කිව්ව කොටස් පහක් ලියාපදිංචි වුණා. ඔයත් සමාජිකයෙක් ඒක සමිතිය. පැහැදිලිනේ? විවෘතයි. දැන් පෞද්ගලික සමාගමක අයිතිය විවෘතයිද? නෑනේ. නෑ දැන් හිත මිතුරු සුළු පිරිසක් අතරේ තමයි තියෙන්නේ. පැහැදිලිනේ? හරි. ඊට පස්සේ